ජීවිතේ හීන දිනන්න නම් ගොඩක් ඉවසන්න වෙනවා. ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. ගොඩක් වෙහෙසෙන්න වෙනවා. ඉතින් ජීවිතේ දරාගෙන ඉදිරියට යන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔයාලව මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මට නිවාඩු දවසක්. අද උදේ ඉඳන් පොඩ්ඩක් හිත ඇවුලෙන් හිටියා. ඉතින් එහෙම ඉඳලා ගෙදර වැඩ ටික ඉවර කරලා පොඩ්ඩක් බබාලත් එක්ක ගෙට වෙලා ඔහේ කල්පනා කර කර හිටියා. ඉතින් ඊට පස්සේ මම හිතුවා මගේ මල් තවානේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගන්න ඕන කියලා. ඒ වගේම මට අත්‍යවශ්‍ය හදිසි මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මගේ අතේ මේ වෙනකොට මුදල් නැහැ. ඉතින් සාමාන්‍ය මගේ අතේ මුදල් නැති වෙනකොට මම කරන්නේ කෙනෙක්ගෙන් ඉල්ල ගන්න එක නෙමෙයි. මම අකමැතිම දෙයක් තමයි තවත් කෙනෙක්ට කරදර කරලා මුදල් ඉල්ල ගන්න එක. ඉතින් හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් මට මෙන්න මේ මගේ ඇන්තෝරිය මල් යාළුවෝ ඉන්නවා. ඉතින් මට හදිසියක් වෙච්ච වෙලාවක මම ඉක්මනින්ම කරන්නේ මෙන්න මෙයාලගෙන් පැල ටිකක් හදලා පැකේජ් එකක් විදිහට සේල් කරගන්න එක. ඒ ඇරෙන්න මට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි දිනපතා ඇන්තෝරියම් මල් සේල් කරන්න. මොකද මම ලොකු ටාගට් එකක් තියාගෙන මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මම ගොඩක් පැල එකතු කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ජීවිතේ එක එක අපහසුතා ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, මුල්‍යමය අපහසුතා ඇති වෙනවා. ඉතින් ওই හැම දෙයකටම අපි පිළියම් හදාගෙන තියෙනවා නම් ගොඩක් පහසුයි කියලා මම හිතනවා. ඉතින් මම මේ දේ පටන් ගත්ත නිසා මට හදිසි අවශ්‍යතාවලට මට මෙයාලා ගොඩක් පිහිට වෙනවා. ඉතින් ඒක නිසා මම මෙයාලට පුදුම විදිහට ආදරෙයි. පුදුම විදිහට මම එයාලව ආදරෙන් රැක බලාගෙන පෝෂණය කරගන්නේ. ඉතින් අද දවසේ පැල ගොඩාක් මම පඳුරු දාලා තිබ්බ පැල ගලවලා පොඩි පෝච්චිවල හදාගත්තා. ඉතින් ඒවා මම වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද වීඩියෝ කර වැඩේ කරන්න අමාරුයි, වෙලාව මදි. ඉතින් ඔයා මේ දකින්නේ මම ඒ පඳුරු වලින් ගලවලා හදාගත්ත පැල ටිකක්. ඉතින් මම හිතන්නේ මෙතන පැල 30ක් වගේ තියෙනවා. සමහර ඒවා පඳුරු විදිහටම පුංචි පැල දාපු පඳුරු තියෙන ඒවා ඒ විදිහට මං හැදුවා. අනික් ඒවා ගලවලා වෙන් කරලා තනි පොට් එකේ මේ විදිහට හදාගත්තා. ඉතින් මේ කොටසක් විතරයි මං හදාගත්තේ. තවත් කොටසක් තියෙනවා ගලව ගන්න. ඉතින් මම මේ වෙනකම් පොඩි පෝච්චි නැතුව ඉඳලා මම පොඩි පෝච්චි ටිකක් ඕඩර් කරලා මේ ළඟදී ගෙන්න ගත්තා. ඉතින් අද මට නිවාඩු දවසේ මම හිතුවා හෙට ඉඳන් මම පොඩ්ඩක් ආය දවස් 4ක් කාර්යබහුල නිසා මම හිතුවා අදම මේ වැඩේ කරලා තිබ්බොත් මෙයාලා ඉක්මනට මුල් අද්දලා වර්ධනය වෙනවා කියලා. ඉතින් ඒක නිසා අද හවස මම මේ ටික ඔක්කොම ගලවලා මේ විදිහට පොට්ටල දාලා මගේ නෙට් හවුස් එකේ ඉඩ මදි මෙයාලව තියන්න. ඉතින් උඩ දැලේ තියන්න ඉඩ මදි, ඇතුළෙත් තියන්න ඉඩ මදි. ඉතින් කොහොම හරි ඉඩ පුළුවන් විදියට පෝච්චි අයින් කරගෙන පැත්තක දාලා තිබ්බ ලෑල්ලක් අරගෙන මං ඒකුඩ තමයි මෙයාලව තිබ්බේ. ඉතින් මෙයාලා මම මෙතන තිබ්බේ මේ දවස් 4ෙම මට මේක ඇතුළට යන්න වෙන්නේ නැති නිසා. නැත්තම් මම මෙයාලව මෙතන තියන්නේ. මොකද ඇතුළට කකුලක්වත් තියාගන්න එතකොට ඉඩ නැහැ, ඇතුළට යන්නම බෑ. ඉතින් කොහොම හරි ඔය විදිහට ගොඩක් දුෂ්කරතත් එක්ක මම කොහොම හරි මේක ඉදිරියට පවත්වාගෙන යනවා. මට අත්‍යවශ්‍යම දෙයක් තියෙන්නේ දැන් නෙට් හවුස් එකක් හදාගන්න එක. මේක ගොඩක් අබලම් වෙලා ඉතින් ඉරිලා ගැලවිලා තිබ්බ තැන් මම මේ විදිහට පොඩ්ඩක් ආවරණය කරගත්තා. මොකද මගේ අර තිබ්බ පැල ගොඩක් අවුවට පිච්චිලා තිබ්බා. වැටි හරි නැගිටින එක මගේ ජීවිතේ එකම මාතෘකාව.